අයිබෝවන් අදත් මම අරගෙන ආවා අලුත් වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ඔයගොල්ලෝ දන්නවා ඔබට පහයි ධාරාවක් බොහොම සරලව ගන්න පුළුවන් LM78.5 රෙගුලේටර් එක භාවිතා කරලා. නමුත් ඒ රෙගුලේටර් එකෙන් අපට ලබාගත හැක්කේ මිලි ඇම්පියර් 500ක ධාරාවක් පමණයි. අදත් බලමු LM78.5 සහ TIP35C NPN ට්‍රාන්සිස්ටර් එකක් යොදාගෙන ඇම්පියර් 20ක 5V විදුලි ධාරාවක් සකසා ගන්න කොහොමද කියලා. අපි බලමු ඉස්සෙල්ලාම 78.5 රෙගුලේටර් එකේ පාදවල ස්වභාවය. මේක පළවෙනි පාදය ඉන්පුට් එක, දෙවෙනි පාදය මැද පාදය ඍණ, තුන්වෙනි පාදය අවුට්පුට් එක. අපි පළවෙනි පාදයට ධාරාවක් ලබා දුන්නම මේක 78.5 ඒ කියන්නේ වෝල්ටීයතාවය 5යි මේකෙන් පිට කරන්නේ 5කුත් මිලි ඇම්පියර් 500ක වෝල්ටීයතාවයක් පිට කරනවා. අපි සාමාන්‍යයෙන් ඉන්පුට් එක වශයෙන් 12 ලබා දුන්නොත් මේ තුන්වෙනි පාදයෙන් වෝල්ටේජ් එක 5ක් පිට කරනවා. මැද එක ග්‍රවුන්ඩ් එක වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේක 78.5 78.6 78.8 78.9 78.12 ඒ ආකාර වශයෙන් මේකේ නම්බර් තියෙන නම්බර් පිළිවෙල තමයි වෝල්ටේජ් එක අවුට් කරන්නේ. හොඳයි, එහෙනම් අපි ඊළඟට බලමු මේක TIP35C NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකක්. මේකේ පාද පිහිටලා තියෙන්නේ පළවෙනි පාදය බේස්, දෙවෙනි පාදය කලෙක්ටර්, තුන්වෙනි පාදය එමීටර් ලෙස. මේ ට්‍රාන්සිස්ටර් එක ගැන ඔයගොල්ලන්ට තවදුරටත් වැඩි විස්තර අවශ්‍ය නම් Google වල ට්‍රාන්සිස්ටර් එකේ නම්බර එක ගහලා data sheet කියලා සර්ච් කරන්න. ඊට පස්සේ සම්පූර්ණ විස්තරය එනවා. හොඳයි, අපි බලමු ඊළඟට අපි මේක කොහොමද පාස් ගන්න කියලා. මම ඔයගොල්ලන්ට පාස්සන්න කලින් සරලව විස්තර කරන්නම්. මේකේ 78.5 පළවෙනි පාදයට ලබා දෙන ඉන්පුට් එක TIP35C NPN ට්‍රාන්සිස්ටර් එකෙත් මැද පාදයට ලබා දිය යුතුයි. මැද පාදය කියන්නේ එකේ කලෙක්ටර් එක. එතකොට 78.5 පළවෙනි පාදයට TIP35 ට්‍රාන්සිස්ටර් එකේ මැද පාදයට එකට යාවනසේ ව්‍යාසාගත යුතුයි. ඊළඟට 78.5 තුන්වන පාදය අවුට් එක TIP35C ට්‍රාන්සිස්ටරේ පළවෙනි පාදය, ඒ කියන්නේ බේස් එක, බේස් පාදයට සම්බන්ධ විය යුතුයි. ඒ කියන්නේ 78.5 තුන්වන පාදයට TIP35C ට්‍රාන්සිස්ටරේ පළවෙනි පාදයට එකට යාවනසේ පාසාගත යුතුයි. ඊට පසුව අපි බලමු මේකේ ඉන්පුට් එක සහ අවුට්පුට් එක ලබා ගන්න ආකාරය. මේකේ ඍණ එක LM78.5 මැද පාදයට එතනින්ම වයර් එකක් අරගෙන අපට පුළුවන් අවුට් එක සඳහා විදුලිය ලබා ගන්න ඍණ එක වශයෙන්. ඊට පස්සේ ධන විදුලිය ලබා ගත යුත්තේ TIP35C ට්‍රාන්සිස්ටරේ තුන්වන පාදයෙන්. ඒ කියන්නේ මේ පාදය එමීටර් එකකින්. එමීටර් එකෙන් ධනත් 78.5 මැද පාදයෙන් ඍණත් අවුට් එක වශයෙන් අපට ලබා ගත හැකියි. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති. ඊට පස්සේ මේක ඉන් එක ලබා දෙන්නේ 78.5 පළවෙනි පාදයට ධනත්, මැද පාදයට ඍණත් ලෙස. හරි, ඊට පස්ව අපි මම පොඩි ඩොට් බෝඩ් කෑල්ලක් ගත්තා. අපි ඒකේ
මේක පාස් කරන බලමු. අපි එහෙනම් මුලින්ම 78.5 පළවෙනි පාදයත් ට්‍රාන්සිස්ටරේ මැද පාදයත් ඒ කියන්නේ කලෙක්ටර් එකත් අපි ආවනසේ පාස ගත්ත මම යොදාගත්තේ වයර් එක ඉන්පුට් එක ලබා දෙන වයර් එකෙන්ම තමයි මම මෙතන වයරින් එක කරෙත්. අපි බලමු ඊළඟ ටික කරනවා. ඊට පසුව මම අවුට්පුට් එක ගත්තා මේ විදිහට ට්‍රාන්සිස්ටර්ගේ 3 වෙනි පාදයෙන් අවුට් එක ගත්ත දන සුදු පාට වයර් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ලයින් ඉන් එකයි ලයින් අවුට් එකේ රින එක කැට ගහලා 78.5 මැද පාදයට පාස් ගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 78.5 3 වෙනි පාදය පමණයි. අපි බලමු ඒක පාස් කරලා. ඊට පසුව 78.5 3 වන පාදයත් ට්‍රාන්සිස්ටර් එකේ පළවන පාදයත් එකට යා කර පාස ගත්තා. 78.5 3 වන පාදය කියන්නේ ඒකේ අවුට් එක ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට පාස ගත්තා. දැන් පරිපථය සම්පූර්ණයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ට්‍රාන්සිස්ටර් එකට හීට් සින්ක් එකක් සම්බන්ධ කර යුතුයි. ලොකු ඇම්පියර් එකක් අදිනකොට හීට් වෙන නිසා. අපි බලමු ඊළඟට මේකට විදුලිය ලබා දීලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම 12 ලයින් එකක් ලබා දීලා තියෙනවා මේකට. මල්ටිමීටර් එක සම්බන්ධ කරලා තියෙනවා. 5.8ක් පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ වගේ පොඩි දශම ගණනක් වෙනස් වීමට ඉඩ තියෙන්නේ 78.5 අවුට් එක අනුව. ඒකේ පොඩි වෙනස්කමක් තියෙනවා ඒ රෙගියුලේටර් එකේ. ඒකයි මේක ක්‍රියාත්මක වෙන්නේ 78.5 මිලි ඇම්පියර් 500ක 5V ධාරාවක් ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට ලබා දීම මත ට්‍රාන්සිස්ටර් එක ස්විච් වෙනවා ඒ ලබා දුන්නු ඉන් එකට අනුකූලව අවුට් එක ලබා දෙනවා. මෙතෙන්ට අපි 78.9 වගේ දැම්මොත් මෙතනින් අවුට් එක ගන්න පුළුවන් ඇම්පියර් 20ක වෝල්ට් 9ක ධාරාවක්. අපි බලමු කොහොමද කියලා ඇම්පියර් එකත් චෙක් කරලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම කුඩා පවර් සප්ලයි එකකින් ලබා දීලා තියෙන මේ බල්බ් එකට තරම් දැලීම් තරම් ප්‍රමාණවත් වෝල්ටේජතාවයක් නැහැ. මුත් ඇම්පියර් 1.2ක් බල්බ් එකට දැනට ඇද ගන්න ආකාරය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මෙවැනි වීඩියෝ වලට ආසය මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරන ගමන් අදට ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ආයිබෝවන්.